ගොඩක් දවසකින් තමයි මේ වීඩියෝ එකක් කරන් එන්නේ. මේක තියෙන්නේ අපි ඉන්න තැනින් ගොඩක් ඈතට වෙන්නේ. මේ ප්ලේස් එක තියෙන්නේ ඇත්තටම රෑට තමයි මේක හවස 4ට ඕපන් වෙන්නේ. මෙන්න මේ විදිහට මෙතනින් ටිකට් අරගෙන තමයි ඇතුළට යන්න පුළුවන් වෙන්නේ. එන්ටර් වෙන්න ටිකට් ප්‍රයිස් එක වෙන්නේ දිරාම් 10ක් එක්කෙනෙක්ට. අපි දෙන්නටම දිරාම් 20ක් ගියා. මෙතන ඕපන් වෙන්නේ හවස 4ට. හවස ඉඳලා පාන්දර 1 වෙනකන් තමයි මෙතන තියෙන්නේ. මෙතන නම හෙරිටේජ් විලේජ්. ඩුබායි වල ග්ලෝබල් විලේජ් වගේම තමයි මේ ප්ලේස් එකක්. එහා සමාන ප්ලේස් එකක්. කන්ට්‍රීස් වල නම් දාලා ස්ටෝල් ඒ කන්ට්‍රීස් වලට අදාළව මේ ප්ලේස් එකේ තියෙනවා. හරිම ලස්සන ප්ලේස් එකක්. ගොඩාක් සෙනග හිටියා අපි ගිය දවසේ. මං හිතන්නේ ලෝකල් අය තමයි ගොඩාක් වැඩියෙන් ඉන්නේ. එයාලගේ ස්ටෝල් එහෙමත් හැමතැනම වගේ තියෙනවා. සමහර ස්ටෝල් වල නම් ටිකක් ප්‍රයිස් එකත් වැඩි. මොකද ලෝකල් අයගේ ස්ටෝල් නේ ගොඩක් තියෙන්නේ. මේ ඔයාලට පේන ඇති එදා ගොඩාක් අපි වීකෙන්ඩ් එක ගියපු නිසා සෙනග වැඩි. ග්ලෝබල් විලේජ් එකේ නම් ලංකාවේ ප්ලේස් එකක් තියෙනවනේ. ලංකාවේ කන්ට්‍රි එක නම දාලා ප්ලේස් එකක් තියෙනවා. නමුත් මෙතන එහෙම තිබුණේ නැහැ. අපි ගොඩක් බැලුවා. සමහර විට මේක ඕපන් කරලා තියෙන්නේ නොවැම්බර් 1 වෙනිදා. මාර්තු 22 වෙනකම් මේක තියෙනවා. හවස 4ට තමයි ඕපන් කරන්නේ. ඉතින් මං හිතන්නේ ඒ නිසා මෙතන තව ස්ටෝල් ගොඩක් පටන් අරන් නැහැ වගේ තමයි දැක්කේ. සමහර තැන් ප්ලේස් තිබ්බා හිස්තැන්. මේ තියෙන ස්ටෝල් පොඩි පොඩි කෑම කඩ තමයි ගොඩක්ම තියෙන්නේ. මේ විදිහට ජපාන්, කොරියන්, ගල්ෆ් කන්ට්‍රීස් ඒ විදිහට කන්ට්‍රීස් වල නම් දාලා තියෙනවා. මේ තියෙන එන්ටර් වෙන්න තියෙන තැන් වලින් ගියාම ඇතුලේ තියෙන ලොකස් එයාලගේ ස්ටෝල්ස් දාලා ඒ කන්ට්‍රීස් වලට අදාළ බඩු අපිට මිලදී ගන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. මේ තායි ෆ්ලෝටින් මාකට් එක. එතනත් ඇත්තටම ගොඩක් තායිලන්ඩ් ෆුඩ් අපිට කන්න පුළුවන් දේවල් තිබුණා. අපිට කන්න පුළුවන් කියන්නේ ගොඩාක්ම අපිට හුරු නැහැනේ තායි ෆුඩ්ස්. අපි තායිලන්ඩ් ගියපු vlog එක තාම දාන්න බැරි වුණා. තායිලන්ඩ් ගියපු වෙලාවෙත් අපි ගොඩක් එක එක කෑම try කරලා බැලුවා. නමුත් ඒවා අපේ ටේස්ට් එකට හරි ගියේ නැති නිසා මේ අපි මෙතනින් කිසිම දෙයක් try කරලා බැලුවේ නෑ. මොකද අපි තායිලන්ඩ් ගිහලා try කරානේ. ඒවා අපිට ටේස්ට් එකට හරි ගියේ නැති නිසා. මේ තියෙන්නේ පොල් විදිහට අර හදලා තමයි ලස්සනට තියෙන්නේ. පොල් වලින් කෑම තමයි ඒකේ තිබුණේ. කුරුම්බා වලින්, පොල් වලින් එක එක කෑම වර්ග, බීම වර්ග එහෙම තමයි මෙතන තිබුණේ. මං කිව්වේ සමහර ස්ටෝල් තාම පටන් ගන්න නැහැ. තව ඉස්සරහට මේක හැපනින් වෙයි. තාම වින්ටර් එක ලොකුවට නැති නිසා මං හිතන්නේ සමහර ස්ටෝල් තාම ඕපන් කරලා නැහැ. රාමෙන් වර්ග ගොඩක් තියෙන ස්ටෝල් එකක් තමයි මේ.
මේ තියෙන ඊජිප්ට් කන්ට්‍රි එකට අදාළව තිබුණ ප්ලේස් එක. මෙතනින් අතුරට ගියාම මේ කන්ට්‍රි එකට අදාළව තියෙන shops තමයි ගොඩක් තියෙන්නේ. මේ තිබුණේ මැජික්. මැජික් බලන්නත් පුළුවන්. එතෙන්ට ගිහිල්ලා කට්ටියට ඉඳගෙන ටිකට් ගන්න නැහැ. අපි එන්ටර් වෙද්දී දෙන ටිකට් එක විතරයි. මෙතන ගිහිල්ලා ඉඳගත්තාම ඕනම කෙනෙක්ට මැජික් බලන්න පුළුවන්. පොඩි බබාලා තමයි එතන නම් ගොඩාක්ම හිටියේ. Thank you. Huh? You wanna see this hand? Why? Why? It's already open. It's open. You want me to open this hand? Why? There is nothing inside. Okay, I'm gonna open my hand. ඉඳලා ඔන්න ටික වෙලාවකින් අපිටත් පොඩි බඩගින්නක් ආවා. ඉතින් අපි ඇවිල්ලා මෙතනින් බැලුවා මොනවද තියෙන්නේ කියලා. මෙතෙන් නම් තිබුණේ අර ස්වීට් කෝන් එක බඩිරිඟු එක පුච්චලා. අපි දෙන්නත් ඉතින් බඩිරිඟු එක පුච්චලා ගත්තා. ඒත් එක්ක මෙතන තිබ්බා චෙස් නට් කියලා. අපි දන්නේ නැහැ මොකක්ද කියලා. නිකන් ඒක කොස්සැට වගේ පුච්චලා කන එකක්. මේ ඒත් එක්ක මෙතන තව ඉතින් හැපෙනින් දේවල් වෙනවා. මෙතන ගොඩක් කට්ටිය ඔය එක විදියට ඇඳගෙන එයාලා අර කට්ටියක බෝරින් වෙනවනේ නැත්තම් මෙතන නිසා වටේට මෙයාලා සින්දු දාගෙන මේ විදිහේ ඩ්‍රම්ස් ප්ලේ කරමින් ඇවිදලා යනවා වටේට. පොඩි අය ගොඩක් ආසයි මේ වගේ දේවල් වලට. මේ තියෙන්නේ මේ නම් කට්ටිය එකතු වෙලා පොඩි කට්ටියක බෝරින් වෙනව නැත්තම් මෙතන ඒ නිසා මියුසික් එකක් ප්ලේ කරනවා. එයාලම සංගීත භාණ්ඩ ප්ලේ කරමින් මේ විදිහට ලස්සනට මියුසික් එකක් ප්ලේ කරා. මේ වගේ දෙයක් ඉතින් ලයිව් බලන්න ලැබෙන එකට මාත් ගොඩක් ආස වුණා. අපි කලින් එහෙම දැකලා නැහැ වෙන කන්ට්‍රි වල කට්ටිය එහෙම මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් එහෙම ප්ලේ කරනවා. මේ නම් තායිලන්ඩ් වල තිබ්බ කන්ට්‍රි එක. ඒක ඇත්තට මාරම ලස්සනට මේ හදලා තිබුණා. මේ යහපැත්තෙන් පේන්නේ ලෝකල් අයගේ කියන්නේ මේ රටේ අයගේ කෑම මොන කන්න පුළුවන් ප්ලේස් එකක්. ඇත්තටම ඒකත් මාරම ලස්සනයි. ගොඩක් පිරිසකට ඉඳගෙන කෑම කන්න පුළුවන් විදිහට එතන හදලා තිබුණා. මේ තියෙන තායිලන්ඩ් කියලා නම ගහලා තිබුණ තැන ඇතුළට ගියාම තියෙන ස්ටෝල්ස්. ඔයාලා හිතන්නේ මේ ඇත්තම අලියෙක්ද නැත්නම් හදපු එක්කෙනෙක්ද? මොකද හිතන්නේ? මේ හදපු අලියෙක් හිතා ගන්නවත් බෑ. මමත් මුලින්ම රැවටුණා. කන් දෙක සෙල වෙනකොට මං හිතුවේ ඇත්තම අලියෙක් කියලා. මිනිස් ළඟට ගිහින් බලනකොට තමයි දැනගත්තේ හදලා තියෙන අලියෙක් කියලා. මේ අබුඩාබි කල්චර් එක බලන්න ගිය වෙලාවේ අපි ගත්ත වීඩියෝස් කිපයක්. ඒ කියන්නේ එතනම තමයි ඉස්සර වෙලදාම යනකොට ගොඩක් අය ඉතින් මග දිගට තිබහක් වෙනකොට එයාලා කරගෙන තියෙන කාන්තාරයේ මැද පොඩි ගිනි අඟුරු ගහලා එතන ඒ උඩ කෙටල් වගේ නේ වාජන වගේ තියාගෙන රත් කරගෙන තේ හදාගෙන බීපු එක. ඒක පෙන්눔 කරන්න තමයි මේ විදිහට මෙයාලා බිම ඉඳගෙන ඒ විදිහට ගල් අඟුරු උඩ මේ විදිහට කේතල් වගේ තියලා
ටේ කෝෆි හදනවා මෙතන පෙන්නනවා. ඒ වගේම එන අයටත් අපිටත් ටේ කෝෆි එහෙම දුන්නා එතනින්. මාත් එකක් අරන් රස බැලුවා. ඇත්තටම බ්ලැක් කොෆි එකක්. ගොඩාක්ම තිත්ත කොෆි එකක් තමයි ඒක. මම දීවා. නමුත් ඒක බොන්න ටිකක් අමාරු තිත්ත කොෆි එකක්. මේ තවත් අර බෝරින් ගතිය නැති වෙලා යන්න කට්ටිය ආයෙත් වෙනස් විදියට ඇඳුම් ඇඳගෙන වටේටම යනවා. මම ආසමුණ ඒක තමයි මේ මල් වෙඩි. ඒක නම් මම ඔයාලට බලන්න ඔක්කොම සම්පූර්ණ මල් වෙඩි ටික ගන්නවා. ඒක මාරම ලස්සනයි. ඒක පොඩ්ඩක් නෙමෙයි මාරම ලස්සනයි. බලන්නකො බලනකොට අමුතුම ෆීලිං එකක් එන්නේ. ඉතින් ඔන්නෝම තමයි අපි මේ හෙරිටේජ් විලේජ් එකට ගිහිල්ලා එන්ජොයි කරේ. ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඔයාලත් මේ මල් වෙඩි ටික අවසන් වෙනකම්ම බලන්න. ඇත්තටම මාරම ෆීලිං එකක් මාරම විදියට එන්ජොයි කරන්න පුළුවන්.